Hi, welcome back to my YouTube channel. ඉතින් අද මේ වීඩියෝ එක බලනවා නම් ඔයා අනිවාර්යෙන්ම 2025 O level ICT කරන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි වෙන්නම ඕනේ. ඉතින් අද මම අරන් ආවේ එක්සෑම් එකට යන්න කලින් අපි කරන්න ඕන දේවල් 5ක්. ඉතින් ඒකට යනවා නම් අනිවාර්යෙන්ම ඔයා මේ දේවල් ටික දැනගෙන ඉන්න ඕනේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මතක් කළා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අන්තිම වෙනකම් බලන්න. ඉතින් එක්සෑම් එකට යන්න කලින් ඔයා දැනගන්න ඕන පළවෙනි දේ තමයි ඔයා දැනට ඉන්න තත්ත්වය මොකද්ද කියන එක. ඒ කියන්නේ ඔයා දැනට ඒක මට්ටමේද ඉන්නේ B එකක්ද C එකක්ද එහෙම නැත්නම් මං හිතන්නේ නැහැ මෙතන කවුරුත් ෆේල් වෙන මට්ටමේ අය ඇති කියලා. කොහොම හරි ඔයාට ඔයා ගැන බයක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අමතක කරන්න. මොකද අපි දැන් හදන්නේ කොහොම හරි අපේ ග්‍රේඩ් එක තව පොඩ්ඩක් උඩට අරන් එන්න. ඒ කියන්නේ ඔයා B එකක ඉන්නවා නම් A එකට C එකක ඉන්නවා නම් B එකට එහෙම නැත්නම් ෆේල් වෙන මට්ටමේ ඉන්නවා නම් අඩුම ගානේ S එකට C එකට ඒ වගේ යන්න තමයි අපි මේ දේවල් ටික කරන්නේ. ඉතින් පළවෙනිම දේ තමයි ඔයාගේ දැනට ඉන්න ලෙවල් එක දැනගන්න ඕනේ. ඉතින් මං හිතනවා එක්සෑම් එකට කලින් තියෙන අන්තිම ටර්ම් ටෙස්ට් එකේ මාක්ස් දැන් මේ වෙද්දී අනිවාර්යෙන් ඔයාලට ලැබිලා ඇති. එතකොට ඔයාට ඔයා ගැනම self evaluation එකක් තියෙනවා. ඔයාගේ grade එක මොකක් වෙයිද කියන එක. ඉතින් කිසිම වෙලාවක බය වෙන්න එපා. අනේ මට දැනට ලකුණු 72ක් වගේ තියෙන්නේ. එහෙම නැත්නම් මට 65යි තියෙන්නේ. නැත්නම් මට 55යි තියෙන්නේ. ඒ හින්දා මට ඒකට යන්න බැරි වේද දන්නේ නැහැ. මට තියෙන ගානම තියේද දන්නේ නැහැ. O levels වලත් එහෙම හිතන්න එපා. මේ දවස් ටික ඇති ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ grade එක තව එකක් හරි, ඒ කියන්නේ තව එක grade එකක් හරි උඩට අරගෙන එන්න. ඉතින් පළවෙනි දේ තමයි ඔයා දැනට ඉන්න තැන අඳුරගෙන ඉන්න එක පළවෙනි දේ. right? ඉතින් ඔයා දැනටමත් ඒක දන්නවා ඇති කියලා මම හිතනවා. right. දැන් step number 2. ඒ කියන්නේ දැන් ඔයා දන්නවා ඉන්න level එක මොකක්ද කියලා. ඊළඟට කරන්න ඕනේ ඔයාගේ සිලබස් එක අරගෙන ඔයාට කොච්චර දුරකට දැන් කවර් වෙලා තියෙනවද මේ වෙද්දි නම් ගොඩක් වෙලාවට ඉස්කෝලෙන් හරි ක්ලාසස් වලින් හරි අනිවාර්යයෙන්ම ඔයාගේ සිලබස් එක කවර් කරගෙන තියෙන්න ඕනේ. මොකද දැන් මේ අන්තිම දවස් 10 වගේනේ යන්නේ. එතකොට අපිට ආයෙ සිලබස් එක මුලින් ඉඳන් කවර් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. මම මේ ටික කියන්නේ දැනටත් කිසිම දෙයක් කරලා නැහැ වගේ ෆීලිං එකක් තියෙන අයට. right? මම දන්නවා දැනට ඒක මට්ටමේ ඉන්න කෙනෙක්ට නම් එයාට තියෙන තව පොඩ්ඩක් විතර එයාගේ knowledge එක පොඩ්ඩක් brush up කරගන්න විතරයි. එතකොට B එක වගේ මට්ටමේ ඉන්න කෙනෙක්ට තව චුට්ටක් මහන්සි වෙන්න විතරයි තියෙන්නේ. එතකොට C එක කෙනෙක්ටත් එච්චර ලොකු risk එකක් නැහැ. එතකොට අර fail වෙන මට්ටමේ එහෙම නැත්නම් S එකක් මට්ටමේ ඉන්න අර මෙලෝ වැඩක් කරන්න නැති අපේ සෙට් එකේ ඉන්නවනේ. ඉතින් එයාලට තමයි මම කියන්නේ අනිවාර්යෙන් ඔයා දැන්වත් අරගෙන බලන්න ඔයාට මොන දේවල් ටිකද කවර් වෙලා තියෙන්නේ කියලා. ඒක තමයි step number 2. මෙතෙන්දී මම වෙන කිසිම දෙයක් recommend කරන්නේ නැහැ ඔයාලගේ text book එක ඇරුණාම. right? මොකද O levels වල සම්පූර්ණයෙන්ම ඔයාලගේ සිලබස් එක ඔක්කොම ඔයාලට ටෙක්ස්ට් බුක් එකක් විදිහට හම්බෙලා තියෙනවානේ. ඉතින් ඔයාලට මෙහෙ දේවල් හොයන්න කරදර වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට හම්බෙලා තියෙන ටෙක්ස්ට් බුක් එකේ ඔයා දැනට කවර් කරගෙන තියෙන මොන lessonsද? එතකොට ඔයාට දැනට තේරෙන්නේ නැත්තේ මොනවද? පේපර් එකට ආවහම question එක දැක්කහම උත්තර ලියන්න දන්නේ නැත්තේ මොන වගේ දේවල් වලටද කියලා ඔයා චුට්ටක් අරගෙන බලන්න. ඒ වගේම තමයි අපිට ඕන වෙනවා ඔයාගේ අන්තිමට දැන් ඔයා ලියුව පේපර් එක. ඒ කියන්නේ ස්කූල් පේපර් එක third term test paper එක අපිට ඒකත් ඕන වෙනවා. එතකොට අපිට චුට්ටක් බලන්න පුළුවන්. දැන් ඔයාටම පුළුවන් නේ ඔක ගොඩක් වෙලාවට provincial paper එකක් තමයි ඔයාලට හම්බෙන්නේ අන්තිම paper එක. ඒ provincial paper එකේ structure එක එහෙම නැත්නම් ඒ ඇවිල්ලා තියෙන questions චුට්ටක් විතර බලාගෙන යන්න exam එකට යනකොට. right? ඒ කියන්නේ ඒක ආපහු සැරයක් කරත් කමක් නැහැ. right? ඉතින් ඒ ටික අපි මේ දෙවෙනි step එකේදී අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ. හරි. තුන්වෙනි දේ තමයි
ඔයා පාස් පේපර්ස් ටික ආයෙ මුල ඉඳන් වටයක් කරන්නම ඕනි. රයිට්? මම ඒක කරපු නිසා තමයි මම කියන්නේ මෙහෙමයි. මම O levels කරේ 2019 දැන් ටිකක් ගොඩාක් කාලයක් වගේ හිතෙන්න පුළුවන් ඔයාලට. ඒ වුණාට මේ අපිට තිබ්බ ඔයාලගේ සිලබස් එකම තමයි. රයිට්? 2025 මේ ලියන නංගිලා මල්ලිලා කරපු සිලබස් එකම තමයි මේ මමත් ඉගෙන ගත්තේ. රයිට්? ඉතින් ඔයාලට අනිවාර්යෙන්ම අඩුම අවුරුදු 7-8කවත් මම කියන්නේ ගොඩාක් දුරට කියන ඔයාලගේ සිලබස් එකටත් එහා දේවල් ගන්න කියලා අඩුම 6-7ක්වත් අවුරුදු 5ට අවුරුදු 6-7ක්වත් පේපර්ස් ටික අරගෙන කරලා බලන්න. ආපහු රවුන්ඩ් එකක් කරන්න. රයිට්? ඒක ගොඩක් වෙලාවට මොකද පේපර් එක හැදෙන්නේ එක පැටර්න් එකකට, ක්වෙස්චන්ස් එන්නේ එක රටාවකට. ගොඩක් වෙලාවට ඔයාලගේ කලින් අවුරුද්ද කියන්නේ 2024 පේපර් එක ඔයාලගේ පේපර් එකට ගොඩක් ඉෆෙක්ට් වෙන්න පුළුවන්, ගොඩක් සමානකම් තියෙන්න පුළුවන්. රයිට්? ඒක O levels උනත් A levels උනත් ගොඩක් එක සාමාන්‍යයෙන් වෙන දෙයක්. මොකද පේපර්ස් හදන්නේ එක රටාවකට. ඉතින් ඔයාට ඒ රටාව අඳුර ගන්න මේ පාර එන ක්වෙස්චන්ස් මොන වගේ වෙයිද කියලා පොඩක් අර අයිඩියා එකක් තියාගෙන යන්න අනිවාර්යෙන්ම ඒක ගොඩක් වැදගත් වෙයි. ඊට අමතරව ඔයාට ප්‍රොවින්ෂියල් පේපර්ස් අනම්මනම් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ කාලේව කරලා බලන්න. හැබැයි ඔයාට තව සබ්ජෙක්ට්ස් 8ක් තියෙනවා. ICT කියන්නේ එකක් විතරයි. එතකොට අපිට ඒවත් එක්ක ICT බැලන්ස් කරනකොට ඔය වෙලාව චුට්ටක් අර ටයිම් එක මැනේජ් කරගන්න අමාරුයිනේ. ඉතින් මේ වෙලාවේ මම කියන්නේ ගොඩක්ම ફોකස් එක දෙන්න පාස් පේපර්ස් ටික තව එක රවුන්ඩ් එකක් කරලා යන්න. රයිට්? දැනට පාස් පේපර්ස් අල්ලලාවත් නැත්නම් ඔයා ප්ලීස් දැන් හරි පටන් ගන්න. රයිට්? මේ දැන් හරි පාස් පේපර්ස් ටික අරගෙන අවුරුදු ගානක පාස් පේපර්ස් අඩුම අවුරුදු 5ක 6කවත් මම කියන්නේ දැන් වෙලාව මදි නම් අවුරුදු 5ක 6කවත් අරගෙන ඒ ටික චුට්ටක් බලාගෙන යන්න. රයිට්? ඒක තමයි අපේ ස්ටෙප් නම්බර් 3. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ස්ටෙප් නම්බර් 4. හරිද? 4වෙනි දේ තමයි ඔයා චුට්ටක් ඔයාව calm down කරගන්න. මම දන්නවා මේ දවස්වල ඔයාලා චුට්ටක් කලබලෙන් ඇත්තේ මොනවද කරන්න ඕනේ මොන වගේ දේවල්ද දැන් මොනව කරන්නද කියලා හිතා ගන්න බැරුව ඇති. සමහර වෙලාවට මෙච්චර දවසක් පාඩම් කරපු කිසිම දෙයක් මතක නැහැ වගේ ඇති. එහෙම වෙන්න එපා. රයිට්? මේක මම හැමෝටම පොදුවේ දෙන පොඩි ඇඩ්වයිස් එකක්. ඔයාලට දැන් මේ වෙනකොට දැන් සබ්ජෙක්ට්ස් 9ක් තියෙනවානේ. ඒ 9ම අනේ මට ඔක්කොම පැටලිලා තියෙන්නේ මට මුකුත් මතක නැහැ වගේ එකක් තියෙන්න පුළුවන්. රයිට්? මේ දවස් ටික ඇති වෙයිද? එහෙම දෙයක් වෙන්න පුළුවන්. රයිට්? ඒකට මම පොඩි ටිප් එකක් කියන්න. මේක ඔයාලට මේ මුළු එක්සෑම් එකටම ඇප්ලයි කරගන්න පුළුවන්. රයිට්? දැන් ඔයාලගේ සබ්ජෙක්ට්ස් හිතනකො මුලින්ම බුද්දිසම් වලින් පටන් ගන්නවා කියලා. බුද්ධ ආගම සිංහල හිස්ටරි ඔහොම යනවනේ. හරිද? එතකොට එක්සෑම් එකේ පළවෙනිම දවසේ තියෙන සබ්ජෙක්ට් එක තියෙනවනේ. ඒ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න හරි ආයෙ මතක් කරගන්න හරි ඔයා පාවිච්චි කරන්න ඕනේ එක්සෑම් එකට කලින් දවස හරි ඊට කලින් දවස හරි. ඒ කියන්නේ එක්සෑම් එකට දවස් 2ක් වගේ තිබිලා ඒ කියන්නේ එක්සෑම් එක ඒ කියන්නේ ඔයාලා හිතන්න දැන් සඳුදා තියෙන්නේ මොකක් හරි සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් එක රිෆර් කරන්න ගන්න ඒ ළඟ දවස් 2ක්. ඔයාලට තේරෙනවා ඇති කියලා මම හිතනවා ඒක. එතකොට අර ඔයාලට ඒක මතකයේ තියෙන ප්‍රවණතාවය මොකද possibility එක වැඩි. right? එතකොට ඊළඟට ටිකක් අර ඒ කියන්නේ සබ්ජෙක්ට් යන්න දැන් ඔයාලට මුලින්ම තිබිලා සබ්ජෙක්ට්ස් ඉවර වෙනවානේ. එතකොට අර මුලින්ම තියෙන සබ්ජෙක්ට් එක අර දැන් මේ අපිට තියෙන දවස් 10 හෝ 11 හෝ ඒ අතර අන්තිම දවස් වලට දාගන්න. ඊට පස්සේ ඊළඟට තියෙන සබ්ජෙක්ට් එකට ඊට චුට්ටක් කලින් බලා ගන්න. ඊට පස්සේ තියෙන එක ඊට චුට්ටක් කලින්. ඒ විදිහට අර නිකන් පොඩි ඔයාගේම ඔයා මෙතඩ් එකක් හදාගන්න, ප්ලෑන් එකක් හදාගන්න මේ දවස් ටිකට. right? මම පුළුවන් වුණොත් අනිවාර්යෙන්ම මේ ප්ලෑන් එකක් ඔයාලට අරන් එන්න ඊළඟ වීඩියෝ එකට ටග් ගාලා ඊට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බලමු. මම ඔයාලට ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් මම ඒක කරන හැටි ඔයාලට ටග් ගාලා කියලා දෙන්න. right? කොහොම හරි මම නම් සාමාන්‍ය එක්සෑම් එකක් තියෙනකොට ඒ කාලෙත් මම එහෙමයි O levels කාලෙත් අර එක්සෑම් එක තියෙන දවසට කලින් දවස හරි ඊට දවස් 2 ඒ කියන්නේ අන්තිම දවස් 2 හරි වගේ මම තියාගන්නවා ඒ පළවෙනි විෂය ටිකක්
රිෆර් කරන්න රයිට්. ඒ වගේ අර ඔයා මේ වෙලාවේ ටයිම් එක ගොඩක් මැනේජ් කරගන්න ඕනේ නැත්නම් ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක ගොඩක් වැඩි වෙනවා. අන්තිම මොහොතේ මොකක්ද කරන්න කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා චුට්ටක් කල්පනා කරලා මේ වෙලාවේ දැන් අපි ICT වලටනේ ફોකස් කරන්නේ. ICT අනිත් දේවල් එක්ක බැලන්ස් කරගන්න ඔයා චුට්ටක් මේ වෙලාවේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අන්තිම ස්ටෙප් එකට. ස්ටෙප් නම්බර් 5. right? ඉතින් මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා පාඩම් කරපු දේවල් පොඩ්ඩක් ආපහු රිවයිස් කරන එක. right? ඒ කියන්නේ එක්සෑම් එකට කලින් දවසේ ඔයාලා කරන්න ඕනේ ගොඩාක් මහන්සි වෙන්න යන්න එපා. ඒ දවසේ රාත්‍රී 12 1 2 වෙනකන් ඇහැරලා ඉන්න නම් යන්න එපා කිසිම වෙලාවක. ඒ කියන්නේ ඔයාලට ගොඩක් වෙලාවට කලින් දවසේ සබ්ජෙක්ට් එකක් තිබිලා ඉවර වෙලානේ ආයෙනේ. ඒ කියන්නේ අද සබ්ජෙක්ට් එකක් තියෙනවා ඊට පස්සේ හෙට ICT. ඒ වගේ තියෙනකොට ගෙදර ඇවිල්ලා පොඩක් කෝස් එකක් දාලා රිෆ්‍රෙෂ් වෙලා පොඩ්ඩක් නිකන් අර දේවල් ටික ඔයා පාඩම් කරගන්න. ඒ කියන්නේ මෙතෙන්දී ටෙක්ස්ට් බුක් එකේ ඔයාලට සමහර වෙලාවට තියරි ටිකක් මොන හරි බලා ගන්න වෙන්න පුළුවන්. පාස් පේපර්ස් වල ගණන් හදන දෙයක් වෙන්න පුළුවන්. දැන් ඔය නම්බර් සිස්ටම් එතකොට ප්‍රෝග්‍රෑමින් ඒ වගේ දේවල් ඔයාලා අනිවාර්යෙන්ම ඒවා හදන විදිහ දැනගන්න ඕනේ. ඉතින් පැස්කල් ඒ වගේ දේවල් අර චුට්ටක් අර ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ෂෝට් නෝට්ස් මොන හරි තියෙනවා නම් ඔයා තව හදපු නෝට්ස් තියෙනවා නම් ඒ වගේ දේවල් චුට්ටක් බලා ගන්න. ගොඩක් ස්ට්‍රෙස් වෙන්න යන්න එපා මේ අන්තිම දවසේ. right? ඒ වගේම අනිත් අයගෙන් අහන්න යන්න එපා. ඔයා මේ දේ පාඩම් කළාද? ඔයා මේ දේ පාඩම් කළාද? අනේ ඔයා මේ ටික ඉවර කරගත්තද? මට නම් මේ ටික කරගන්න බැරි වුණා. එහෙම දෙයක් නැහැ. right? ඔයාට කොන්ෆිඩන්ට් නම් ඒක right? ඔයාට කොන්ෆිඩන්ට් නම් ඔයා දැන් පාඩම් කරලා තියෙන ප්‍රමාණය ඇති නම් ඔයා අනිත් අයත් එක්ක ඒක කම්පෙයාර් කරන්න යන්න එපා. right? මේක ගොඩාක් අය කරන වැරද්දක්. අර එක්සෑම් එකේ අන්තිම වෙලාවේ ඔයා මේ ටික බලාගත්තද මෙහෙම කරාද කියලා අර තමන්ගේ එතකොට ස්ට්‍රෙස් ලෙවල් එක ගොඩාක් වැඩි වෙනවා. right? ඒ නිසා මම කියන්නේ ඔයාලට පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලට මේ දේ කරන්න පුළුවන්. මේ දවස් ටික හරියට මැනේජ් කරගත්තොත් අනිවාර්යයෙන්ම ඒකට යන එක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. මං කියන්නේ C එක මට්ටමක හිටියත් B එක මට්ටමක හිටියත් A එක මට්ටමක හිටියත් A එක මට්ටමක ඉන්න අය A level එක පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. B එකක ඉන්න කෙනෙක් තව චුට්ටක් මහන්සි වෙන්න. C එකක ඉන්න කෙනෙක් B එකට A එකට මං කියන්නේ A එකටම try කරන්න. ඔයාට යන්න පුළුවන් උඩරිමටම ඔයාට යන්න පුළුවන්. right? මේ කාලේ හොඳටම ඇති අනිත් subjects 8ත් එක්කම ICT වලට ඒකක් ගන්න. ඉතින් මං ඔයාලා හැමෝටම සුබ පතනවා ඔයාලගේ O level exam එක හොඳට කරන්න හැමෝටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා හැමෝටම all the best. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. මම ඉස්සරහටත් අර කිව්වා වගේ අපි ඔයාලට ඕනේ නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. අන්තිම දවස් ටික plan එකක් විදිහට ඔයාලට ඕන නම් මම ඒකටත් වීඩියෝ එකක් කරලා දාන්න. ඉතින් දැනට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. මේ පාර O level exam එකේ ICT වලට ඒකක් ගන්න හැමෝටම පුළුවන් වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. bye.